කැරියෝටා යූරනස් කියන ශාකය. කටුකිතුල් කියන්නේ ලංකාවට ආවෙනික ශාකය. ගින්දරයි පොළොවේ ළඟ තිබ්බත් ඇවිලෙනවනේ. ඊට පස්සේ වෙන්න මෙතන වෙන් තියනවා දියපරගක්. බඹරු මීමැස්ස රවට්ටන පැණි නැති මලක් හම්බුණා. ඇත්තටම පොඩි වැස්ස ගතියක් ආවත් මේක පෙන්වන්න නැතුව යන්න හිතුනේම නැහැ. අනිවාර්යෙන්ම ඔයාලා මේක දන්නවා. මොකද මේකත් ලෝකෙම්ම ලංකාවේ විතරක් තියෙන ලංකාවට ආවේනික වගේම ආරක්ෂිත ශාකයක්. ඒ කියන්නේ මේක කැඩුවොත් එහෙම ඔයාලට හිරේ යන්න වෙනවා. ඔයාව හිරේ දානවා. ඒ නිසා මගේ පිටිපස්සේ ලස්සනට තියෙනවා මොනවද? බිනර. මේ තියෙන බිනර. ඔන්තිනවා බිනර මල් එක්සැකම් ට්‍රයිනවියම් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ බිනර ශාකය ජෙන්සියානේසිය කියන කුලයට එහෙම නැත්නම් ජෙන්සියානේසියේ පවුලට තමයි මේ බිනර ශාකය අයිති වෙන්නේ. බිනර විශේෂ 11ක් පමණ ශ්‍රී ලංකාවේ හඳුනාගෙන තියෙනවා. ඒවයින් 9ක් පමණ ලංකාවට ආවෙනික විශේෂ. අවාසනාව මට වඩා පොඩ්ඩක් මහතයි ඒ නිසා මේ බිනර ශාකය ගැන වීඩියෝ කර කර ඉද්දි පොඩි වැස්සක් ආවා. ඒ එනකොට ඔන්න අපිට හම්බ වෙන පොඩියට වැවිලා තියෙනවා ඇරිකේසියේ පවුලට අයත් මොනවද? කිතුල්. කැරියෝටා යූරනස් කියන ශාකය. මේක නිකන් අර මාළුවෙක්ගේ වරලක් වගේ තමයි මේකේ පත්‍රය. මේක ගැන අපි කතා කරන්නේ. ඊට පස්සේ ඕකත් එක්කම ඊට පොඩ්ඩක් එහෙම මොකක්ද අපිට හම්බෙන්නේ? ඕන් හම්බ වෙනවා කටුකිතුල්. කටුකිතුල් කියන්නේ ලංකාවට ආවෙනික ශාකයක්. මගේ පිටිපස්සේ මේ තියෙන ඔන්කොස්පර්මා ෆැසිකියුලේටම් කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කටුකිතුල් ශාකයත් අර ඇරිකේසිය පවුලටම අයත් වෙන්නේ. ඉතින් කටුකිතුල් විතරද? ඊට පස්සේ වෙන්න මෙතන මොකද්ද? වෙන් තියනවා දියපරගක්. ඒකත් එතනමයි. මේ වගේම ඊට එහා පැත්තේ තියෙනවා අර වල්පරක් තියෙනවා. මෙතන දියපරක් තියෙනවා. පොහොට්ටුත් තියෙනවා. වැස්සයි ටික කඩ වුණා. අපි ආය ආවා බිනර ශාකේ තිබෙච්ච තැනට. කාල්ස් ලිනේස් නැත්නම් කැරොල්ස් ලිනේස් වලින් මුලින්ම විද්‍යාත්මක නාමකරණයට ලක් කරපු මේ මල්ලඟ තියෙන බිනර ශාකය ඊට පස්සේ ජෝර්ජ් ක්ලැරිච් රූස් කියන උද්භිද විද්‍යාඥයා විසින් තමයි මෙයාව විද්‍යාත්මක නාමකරණයට ලක් කරලා තියෙන්නේ. ලෝකයේ සාමාන්‍ය වසර මිලියන ගාණක් ඈතට පැරණිම මල් හට ගන්න සපුෂ්පක ශාක පවුල් වලට අයත් වෙන මේ බිනර ද්විබීජපත්‍රී සපුෂ්පක ශාකයක්. එතකොට මොකද්ද මිත්‍රවරුනි මේ එක්සැකම් කියන්නේ? එක්සැකම් කියන්නේ ලතින් වචනයක්. ඒකෙන් කියන්නේ විස ඉවත් කරන්න කියන තේරුම තමයි දෙන්නේ. එතකොට ට්‍රයිනවියම් කියන්නේ ට්‍රයිනවියම් කියන එක අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේකේ මේ පත්‍රය බැලුවම මේ නාරටි තුනක් තියෙනවා කියන එක තමයි ට්‍රයිනවියම් කියන එකෙන් පැහැදිලි. මේ පත්‍රය වලට බැලුවොත් පැහැදිලිව බැලුවොත් පේනවා මේ පත්‍රය සතුව නාරටි තුනක් තියෙනවා. ප්‍රධාන නාරටි 1 2 3ක් තියෙනවා. මේ දෙපැත්තේ නාරටිත් එක්ක සැලකුවොත් නම් නාරටි 5ක් තියෙනවා. මේ නාරටි 3ක් තියෙන නිසා තමයි මෙයාට මේ ට්‍රයිනවියම් කියන නම යෙදিলা තියෙන්නේ. හරියට ගත්තොත් එහෙම මේ විද්‍යාත්මක නාමයෙන් නාරටි 3ක් සහිත එක්සැකම් ශාකය. එහෙම නැත්නම් නාරටි 3ක් සහිත විෂ ඉවත් කරන්නා කියන තේරුම තමයි මේ විද්‍යාත්මක නාමයට අනුව මේ ශාකයට ලබා ගන්න පුළුවන්. මෙයාගේ මේ පුෂ්පය නිරීක්ෂණය කරද්දී තව විශේෂ දෙයක් අපිට වෙන එකක් තමයි මේ තියෙන මලේ රේණුනේ. ඒ තමයි මලේ තියෙන පිරිමි කොටස්. ඊට පස්සේ මේන් තියෙනවා මේ එළියට වෙලා කීල. එහෙම නැත්නම් මේ ජායාංගය ගැහණු කොටස. ඔයාලට පේනවා මේ මල් වල පැහැදිලිව මේ බිනර මල් වල මේ රේණු වලින් ඈතට වෙලා. අර නිකන් මේ ගින්දරයි පොළොවේ ළඟ තිබ්බත් ඇවිලෙනවනේ. ආන් එක නවත්ත ගන්න මොකද කරන්නේ? මේකේ මේ ජායාංගය පූමාංගයයි ඈතින් පිහිටලා තියෙනවා. එතකොට ඒකට හේතුව තමයි මේ මල්වල ස්ව පරාගණය. ඒ කියන්නේ තනියෙන්ම පරාගණය වෙන එක වළක්ව ගන්න තමයි මේ ජායාංගය පූමාංගයෙන් පොඩ්ඩක් ඉවතට නැවිලා තියෙන්නේ. එහෙම නැත්නම් කීලේ එළියට නැවිලා තියෙන්නේ. මේකේ මොකද වෙන්නේ? මේ මලේ පැණි නැති වුණත් මේකේ තියෙන රේණු වල සහ පෙති වල ලස්සන පාට නිසා සත්තු ඇවිල්ලා මීමැස්සෝ වඹුරු වගේ සත්තු වල මේ මලේ වහනවා. එතකොට මේ වහන්නේ පැණි බොන්න නෙමෙයි. මෙයාලා වහන්නේ මෙයාලගේ තියෙන මේ පරාග වෙනුවෙන් පරාග වල තියෙන ප්‍රෝටීන් ලබා ගන්න තමයි වහන්නේ. විශේෂම දේ තමයි මේ මලේ මේ මීමැස්සෝ වහලා එයාලගේ සංඛ්‍යාතය මේ මලේ තියෙන සංඛ්‍යාතයක් එක්ක සමාන වුණාම ඔටෝම මේකේ පරාග එළියට විදිනවා කියලා තමයි කියන්නේ. අර රවට්ටල එක්කන් ආපු බඹරු මීමැස්සෝ මේ මල පරාගණය කරාට පස්සේ මේක ඇති වෙනවා මල වේලී ගියට පස්සේ පොඩි ඉතා කුඩා සිහින් බීජ. මේවා සුළඟ මගින් සහ සත්තු මගින් ව්‍යාප්ත වෙනවා. විශේෂම දේ තමයි මේක හැමතැනම අපිට ඕන නම් ගෙදර ගිහිල්ලා පැල කරගන්න බෑ. හේතුව මෙයා කැමති නිකන් ගල් මතු පිට වගේ නැත්තම් තියෙන සිහින් පස් තට්ටු මත පැලවෙන්නේ. වගේ තමයි අර අපි ඉරු රාජ ගැන කතා කරද්දී කිව්වේ මයිකෝරයිසා ගැන මතයක් තියෙනවා මේ බිනර ශාකයත් ඒ වගේ පොළවේ ඉන්න ශුද්‍ර ජීවීන් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන වර්ධනය වෙනවා කියලා. ඒ නිසා බිනර කොච්චර ලස්සන මල් පිපුණත් ඔයා ගෙදර ගෙනහිල්ලා පැල කරගන්න උත්සාහ කරන්න එපා. ඒක ඒ තියෙන පරිසර පද්ධතිය තුලම තියලා සංරක්ෂණය කරන්න. එතකොට මේකෙදි මේ තියෙන්නේ මේ මල් පරවෙලා ගියාට පස්සේ මෙන්න මේ වගේ කුඩා ඩිම්බ කෝෂයක් ඇතුලේ අර සිහින් බීජ ටික තැම්පත් වෙලා තියෙනවා. ඊට පස්සේ ඕක ඇතුලේ වර්ධනය වෙන බීජ තමයි හරි ගානට පරිණත වුණාට පස්සේ ව්‍යාප්තිය තහවුරු කරගන්න පටන් ගන්න. මෙයාගේ තියෙනවා පට්ට කඳක්. ඇයි මේ කඳ කොටු හැදති කඳක් තියෙන. රවුම් කඳක් නෙමෙයි කොටු කඳක් තමයි මේ බිනර වලට තියෙන්නේ. ඔයාලට පේනවද මේ පත්‍රයේ අගිස්සෙන් තවත් චූටි පත්‍ර දෙකක් තියෙනවා. ආන්ගේ පත්‍ර වලට කියන්නේ උපපත්‍ර කියලා. සාමාන්‍යයෙන් අපි ගොඩක් ශාකවල මේ උපපත්‍ර දකිනවා. මේවා පත්‍ර මුල තියෙන පත්‍ර. මේ බිනර පත්‍රයත් ටිකක් බෝවිටිය පත්‍රය වගේ නේද? මේ නාරටි වින්‍යාසය මේ වගේමයි. හැබැයි මෙයා ජෙන්සියානේසිය කියන පවුලට අයත් වෙන්නේ. ඒ වගේම තමයි බෝවිටියා. බෝවිටියා මෙතන තියෙනවා. බෝවිටිය පත්‍රයත් ඒ වගේමයි මේ තියෙන්නේ. මෙයාගේ හැබැයි පොඩි බූව ගතියක් තියෙනවා. මෙයා ආයි තියෙන මෙලස්ටොමැටේසිය කියන කුලෙට. එහෙනම් කුල දෙකක නැත්තම් පවුල් දෙකක දෙන්නේ. පොඩි පොහොට්ටුත් තියෙනවා. මෙයා බෝවිටියා.
අරයා බිනර. මෙයා අයිති වෙන්නේ ජෙන්සියානේසි එකුලේටට. එතකොට මෙයාගේ ස්වභාවිකවම තියෙන තිත්තරසක් තියෙනවා. ඔය තිත්තරස නිසාම තමයි කාලයක් තිස්සේ මෙයා පරිණාමය වෙද්දී අනිත් සතුන්ගෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ. එතකොට මේ තිත්තරස නිසාම වෛද්‍ය විද්‍යාවේදී මෙයාව ලේ පිරිසිදු කරන්න මේ ශාකය පාවිච්චි කරනවා. වගේම මේ තිත්තරස නිසාම ආහාර රුචිය ඇති කරවන්නත් මේක පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි මිත්‍රෝනි. සමේ රෝග සහ උණ වගේ රෝග සඳහාත් ඖෂධයක් විදිහට මේ බිනර ශාකය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනි මෙයා ලංකාවට විතරක් ආවේනික. කියන්නේ ලංකාව විතරක් තියෙන වඳවියාමේ තර්ජනයට ලක් වෙලා තියෙන ශාකයක්. අනිත් එක මෙයා ආරක්ෂිත ශාකයක්. ඒ නිසා කොයිතරම් ඖෂධීය ගුණ තිබ්බත් ඒ ඖෂධීය ගුණ තියෙන තවත් ශාක තියෙනවා. ඒව පාවිච්චි කරනවා විනා මේ වගේ වටිනා ශාක විනාශ කරන්න අපිට අයිතියකුත් නැහැ. නීතියෙන් එකට ඉඩකුත් නැහැ කියන එක හොඳින්ම ඔයා මතක තියාගන්න ඕනි. කොහොම නමුත් පරිසරයෙන් සහ සතුන්ගෙන් විශේෂයෙන් මිනිසුන්ගෙන් එන කරදර බාධක උහුලගෙන මේ බිනර වගේ ශාක ලංකාවට ආවේනික ශාක බොහොමයක් තාමත් පරිසර පද්ධති වල ඉතාමත් ලස්සනට වැවිලා තියෙනවා. අපේ තියෙන වගකීම සහ යුතුකම තමයි මේ ශාක අනාගත පරපුරට පරිස්සම් කරලා තියෙන එක. නීතියෙන් මේවා ආරක්ෂිත කරලා තිබ්බත් නැතත් අපේ රටේ අපේ ශාක අපි පරිස්සම් කරගත යුතුයි. ඒ ගැන හොඳින් මතක තබාගත යුතුයි. ඒ නිසා බිනර වගේ තවත් ශාක ඇති තවත් ශාක තියෙනවා නිසකෙන්ම. ඉතින් ওই ශාක සියල්ලම රැක ගනිමු. ආයෙත් තරකදී හම්බෙමු. එන අපි ගියා. බයි.